කාන්ටිමත් නපරෙකුගේ මෙහෙකාර පත්තිනිය. හායි මගේ යාළුවනේ. ඉතින් ඔයාලව ආදරෙන් පිළිගන්නවා ඩිවයින් නවල්ස් YouTube නාලිකාවට. ඉතින් වැඩි කතා නැතුව කතාව පැත්තට යමු. අනේ මගේ කෙල්ලගේ ඔක්කීම් බාර ගන්නවා නේද නංගි. ඒකේ යන්තම් කැම්පස් එකකින් උපාධියක් ගත්තා විතරයි. මගේ අහිංසක කෙල්ලට කරදරයක් වෙන්න දෙන්නේ නෑ නේද නංගි. සමන්ති මිය යන්න මොහොතකට පෙර ගීතිකා සූර්යවංශගෙන් ගත්ත ඒ පොරොන්දුව ගීතිකාගේ හිතේ රැවපිරි රැව දුන්නා. සමන්ති කැන්සර් එකක් නිසා තමයි රෝහල්ගත වුණේ. ඔය අතරේ තමයි සමන්තිගේ එකම දියණිය වුණ සනුල්ලා තමව බැලීමට රෝහලට පැමිණියේ. අනේ ගීතිකා නැන්ද දැන්ද ආවේ? සනුල්ලා ගීතිකාගෙන් එහෙම අහද්දි ගීතිකාගේ මොන අඳුරන හැටි සනුල් නොදැක්කනොවේ. නැන්ද හැයි මේ මොකක් හරි ප්‍රශ්නයක්ද? ඒ මහතේ ගීතිකා බැලුවේ ICU එකේ හිටපු සමන්ති දිහා. අනේ නැන්ද කියන්නකෝ මගේ අම්මට අමාරුයිද? නැත්තම් අම්මා අපිව සදාටම දාලා යන්න ගියාද? සනුලට තව එක වචනයක්වත් කතා කරන්න ඉඩක් නොතිය ගීතිකා බිඳුණු හඬින් එසේ පවසද්දී සනු මොහොතකට ගල් වුණා. මොකද්ද නැන්ද ඔය කිව්වේ? අනේ ඔව් මැනික අම්මාව බේරගන්න අපිට බැරි වුණා. ඒ මොහොතේ සනුට එයාගේ අම්මා බලන්න ඕන වුණත් ඒකට අවස්ථාවක් ලැබෙන්නේ නෑ. සති 3කට පසු දු සනු දැන් ඔය ඉස්සරට මොනවද කරන්න බලාපොරොත්තු වෙන්නේ ළමයා? අනේ මම මොනා කරන්නද නැන්ද? මගේ පිටටින් තිය මගේ අම්මා විතරයි. දැන් එයාත් නෑනේ මන් ළඟ. සනු ඇඬු කඳුලෙන් එසේ පවසද්දී ගීතිකා සනුව සනසන්නට වුණා. ගීතිකා නැන්ද මේ කරන උදව්වලට ගොඩාක් පිං. ආන්න හිටින්න මට අම්මගේ අවසන් කටයුතු ටිකවත් හරියට කරන්න බැරි වෙන්න තිබුණා. අනේ දු එහෙම කියන්න එපා. මම අදටත් ඔයාගේ තාත්තට ණය කැතේ. මට මේ ආදින්නොත් ඒ ණය පියවන්න බැරි වෙයි. ගීතිකා කියන්නේ සනුල්ලාගේ තාත්තගේකම නංගි. නමුත් ඔවුන් දෙදෙනා අතර කිසිම ලේනෑකමක් තිබුණේ නෑ. ඒ මොකද කියනවනම් ගීතිකා කුඩා කාලේ ඉඳලා ළමා නිවාසෙකින් තමයි අරගෙන තින්නේ. ඇය තරුණ වියේදී වකුගඩු බද්ධයකට ලක් වුණත් එය සුව කිරීමට සනුගේ පියා ඔහුගේ වකුගඩු ලබා දීලා තියෙනවා. ටික කාලයක් යනකොට ගීතිකා සුව වුණත් සනුගේ පියා මරණයට පත් වෙනවා. සනුගේ පියා සනුව හැර දමා ගියේ සනුට වයස අවුරුදු 5දී. එදා ඉඳන් ගීතිකා තමයි සනුගේ අම්මව සනුවයි බලාගෙන තියෙන්නේ. දුව මට දුවවරක් නෙමෙයි. මට දුව මේ ගෙදර තනියම තියන්න බෑ. අනේ ඒත් මම කොහොමද නැන්දලට වදයක් වෙන්නේ? අනික මම මගේ වියදම් බලාගන්නේ කොහමද? මට හරියම රස්සාවක්වත් නැතුව ඒව කමක් නැහැ කියමුකෝ නැන්ද. මම නැන්දලා ගෙදර හිටියොත් ඒක නැන්දලටමයි හොඳ නැත්තේ. මම හොඳට හිතලා තමයි මේ තීරණය ගත්තේ දෝ. මගේ පුතා සශේන දුව මැරි කරන්න ඕනේ. සශේන් නෙහාර කියන්නේ ගීතිකාගේම පුතා. බිස්නස් ලෝකේ රජා කිව්වත් වැරදි නෑ. එතකොට ඔය කාටවත් බෑ අපිට පදා ගන්න. ඒත් නන්ද මං කොහොමද සශේන්ම ඇති දෝ මේක මගේ ඉල්ලීමක්. මම කවදාවත් ඔයාගෙන් උදව්වක් ඉල්ලලා නෑනේ දෝ. දෝ මට මේ උදව්ව කරන්නම ඕන. ගීතිකාගේ ඉල්ලීම අහක දාන්න බැරි තැන සනු හොඳට හිතලා මේ විවාහයට කැමති වුණා. අනේ අම්මා ඔයා හොඳටම දන්නා මම මේ විකාර වලට කැමති නෑ කියලා. අනික මම මොකටද කොහෙවත් යන්නේ කී කසාද බඳින්නේ? පුතා මං කියවනේ මේක මගේ අවසාන තීරණය. වෙඩින් එක තව මාසෙකින් ගන්නවා එච්චරයි. ඔයාට මේක කරන්න බැරි නම් තමුන් හිතා ගන්නවා තමුන්ගේම මැරිලා කියලා. ඕ ෂිට්. හරි අම්මා මම මේ කසාද කරන්නම්. හැබැයි එතකොටත් මට මගේ පාඩුවේ දෙන්න අම්මා. සශීන්ට වෙන කරන්න දෙයක් ඉතුරුලා තිබුණේ නෑ. සශීන්ට අම්මා ඕනේ කියලා සශීන් හොඳටම දන්නවා. ඒ නිසා සශීන් මේකට කැමති වුණා. තමන්ගේ අම්මා මේ වගේ බලහත්කාරකම් කරන්නේ සනෝ නිසා කියන එකත් සශීන් හොඳටම දන්නවා. ඒ නිසා සශීන්ට ඇති වුණේ සනෝ ගැන වෛරයක් විතරයි. මේ විදිහට දින සතික වෙමින් වෙඩින් එක දවසක් උදා වුණා. සනෝලට මනාලියක් විදිහට සැරසෙනකොට සශීන් මනාලයක් මෙන් සැරසුණා. සනෝගේ තැම්පත් නාරි දේහය සනෝගේ ලස්සනට එතන හිටපු හැම වශී වෙලා වගේ බලාගෙන හිටියා. ඒ සශීන් කැමති වෙන එක පිළිගන්න. මේ හැම දෙයකටම වැඩිය සශීන්ගේ කෝපය ඉස්සර වුණා. කෙමෙන් වෙලාවත් ගෙවිලා ගියා.
සියලුම චාරිත්‍ර වාරිත්‍ර ඉවරුණාට පස්සේ දෙන්නත් එක්ක හොටෙල් රූම් එකට යන්න පිටත් වුණා. සචින් නම් වාහනේ ඩ්‍රයිව් කරේ. තවත් මේ විකාර ඇඳුම් ඇඳන් ඉන්න බෑ කියලා හිතා. සනුන්ට නම් දැනුනේ මහ පුදුමාකාර මෝසල හැඟීමක්. සචින් කෙල්ල එක්ක කතා කරේ නැති නිසා සනුත් තමන්ගේ පාඩුවේ හිටියා. ටික දුරක් ගියාට පස්සේ හොටෙල් එකට ආවා මේ දෙන්නා. සචින් වාහනයෙන් බැහැපු ගමන් හොටෙල් එකට ගියේ කෙල්ලව ගණන් ගන්නවත් නැතුව. සනොත් ඉතින් දන්නවා මේ කසාද කෙරෙන කොල්ලා කැමැත්තෙන් නෙමෙයි කියලා. ඒ නිසා ඉතින් කෙල්ලත් මොකොත් කියන්න ගියේ නෑ කොල්ලට. කොල්ලට සනු කොච්චර කතා කළත් කොල්ලා නම් කෙල්ලව නිකමටවත් ගණන් ගත්තේ නැහැ. සචින් අනේ ටිකක් ඉන්නකෝ. මොකද ඔය පෙරිහන් දෙන්නේ? තමුන්ට ඔය ටික දුරක් පයින් ඉන්න බැරිද? තමුන් කියන්නේ මට තමුන් වගේ මෝසල ගෑණියක වඩාගෙන ඉන්න කියලාද? එහෙම කියලා රූම් එක ඇතුළට ගිහිල්ලා සචින් කෝට් එක ගලලා ඇඳුමට විසික් කළා. මේක හොඳට අහගන්නවා. තමුන්ව මම මැරිකලේ හැම බල කරපු ඉඳ විතරයි. එහෙම නිසා මේ තමුසෙට තියෙන ආදරයකට නෙමෙයි. අනික තමුන් මගෙන් ආදරේ බලාපොරොත්තු වෙනවා නම් ඒකත් හීනයක්. තමුසේ මට මගේ නිදහස නැති වුණොත් ඒ තමුන් ජීවත් වෙන අන්තිම දවස කියලා හොඳට මතක තියාගන්නවා. දැන් යනවා මෙතනින් බලන් ඉන්න නැතුව. අනේ සචින් මන් දන්නවා මම මැරිකලේ කැමැත්තෙන් නෙමෙයි කියලා. අනික මට ඕනුනේ නෑ ඔයාගේ නිදහසට බාධාවක් වෙන්න. එහෙමයි කියලා ඔයාට පුළුවන් ද මට මෙච්චර රිද්දන්න? සචින් දෙපාරක් නොහිතා සනුවට හොඳ කම්මුල් පාරක් එල්ල කරේ. සනු ඒ කියපු වචනවලටමයි. ඔව් මට පුළුවන්. මට බැරි නම් මං තමුසට ගහන්නේ නෑනේ. එහෙම කියලා සචින් සනුව ඇඳට තල්ලු කරලා දාලා දොරත් වහගෙන යන්න ගියා. සනුව ඇඳේ කොනකට ගොලි වෙලා පැය ගාණක් ඇඬුවා. කෙල්ලට නම් ඉතින් මෙයා පුරුදු නෑනේ. සනුව හොඳට හිතලා තීරණය කරගත්තා. කමක් නෑ. කොහොමත් මට එරමුණේ දුක විතරනේ. අම්මත් තාත්තත් නැති මට මේවා කොහොම හරි ඉවස ගන්න වෙනවා. කමක් නෑ සචින්. ඔයා මට කාදරි ආදරේ කරයිනේ. එතකම් මම බලාගෙන ඉන්නම්. මට ඔයා ගහන පාරවල් රිදුනත් මං ඒව විසන් ඉන්නම් සචින්. ඔයා දැන් මගේ හස්බන්ඩ් නේ. ඔයා තමයි දැන් මගේ අනාගතය. මගෙන් වෙන්න ඕනේ හැම යුතුයකමක් මං ඉටු කරනවා. එහෙම හිතා සනු බාත්රූම් එකට ගියේ වොෂ් එකක් දාගන්න. මැච්ච හැම දේම මතක් කරලා කෙල්ල හොඳට නාගත්තා. නාලි ඉවර වෙලා කෙල්ල කෑම කාලා නිදාගත්තේ කොල්ල දැම්මෙන් නෑ කියලා හිතුන නිසා. අඩෝ බං සචියා කොහෙද බං මෙහෙ? අනික උඹ මොකද මෙතන කරන්නේ? උඹ ඉන්න ඕනේ හොටෙල් එකේ නේ බං. අනික උඹ හොඳටම බීලා. එහෙම කියාගෙන බාර් එකට ආවේ සචින්ගේ හොඳම යාළුවා නිර්වාන්. ඇත්ත කියපන් සචියා උඹ මොකක් හරි ප්‍රශ්නයකද ඉන්නේ? ඉතින් යාළුවනේ ඊළඟ කොටසත් ඉක්මනින්ම අරන් එනකන් ඔයගොල්ලෝ බලන් ඉන්නව නේද? මමතක නොකර මගේ channel එක subscribe කරලා තියාගන්න. මගේ යාළුවෝ හැමෝටම ආදරෙයි.